දුෂ්කර පාසල්වල දරුදරියන් සඳහා දීපව්‍යාප්තව සිදු කරන පොත් පරිත්‍යාග කිරීමේ මහා පුණ්‍ය කර්මය. පොත් පින්කම. ඇත්තටම අද මේ බොහොම වැදගත් දවසක්, පින්බර දවසක්. මොකද මේ වගේ පොත් පින්කම වගේ වැඩසටහනක් සංවිධානය කරලා සිහින බලකාය මූලික කරගෙන රටටම දුෂ්කර පාසල් ඉලක්ක කරගෙන ඒ වගේම පොත් නැති තැන්වලට පොත් ලැබෙන විදිහේ සංකල්පයක් තමයි අද පටන් ගත්තේ. ඉතින් මම හිතනවා මේ සංකල්පයට මූලික වෙච්ච අතීත දීපු සියලු සම්බන්ධ සියලුම දෙනා, විශේෂයෙන්ම පරිපාලන සේවා සංගමයේ සියලුම දෙනා මම හිතනවා ලොකු පින්කමක් කරගත්තේ මේ වගේ කර්තව්‍යයකට මූලික වෙලා. ඉතින් නැවත අපේ රටේ පොත් කියවීම ගිලිහිලා තියෙන අවස්ථාවක පොත් නැවත කියවන්න තරුණ පරපුර උරු කරන්න මම හිතනවා මේක හොඳ ආරම්භයක් වෙයි, මේක හොඳ තෝතැන්නක් වෙයි. ඉතින් මේ ආරම්භ කරපු සතියකින් නවතින්නේ නැතුව මම හිතනවා මේ පොතපත ඒ පරිශීලනය කරපු පොත්පත තමයි ලැබෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට. ඒතකොට මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අපේ සමාජ සේවා නිලධාරී මූලික කරගෙන තමයි මේ පොතපත එකතු කිරීම කරන්නේ. ඉතින් මේ පොතපත අපේ සමාජ සේවා නිලධාරී මූලිකත්වයෙන් එකතු කරලා විදුහල්පතිවරු මම හිතන මේ වෙනකොටත් තෝරගෙන තියෙනවා ඒ පාසල් දුෂ්කර පාසල් මොනවද මේ පොතපත බෙදන්න ඕනේ කියන එක. ඒ පොතපත ඒ දුෂ්කර පාසල් විදුහල්පති දැනුවත් කළ ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගිහිල්ලා ඒ පොතපත ලබා ගන්නයි තියෙන්නේ අපේ සමාජ නිලධාරී හම් වෙලා. ඉතින් මම හිතනවා මේක විධිමත් මේ අපි සාමාන්‍යයෙන් අපි අවිධිමත් විදියට කරපු කටයුත්තක් විධිමත් විදියට කරන්න ගත්ත ලොකු ව්‍යායාමයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් මේ අතීත දීපු සියලු දෙනාට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා සමාජ සේවා අධ්‍යක්ෂතුමිය වෙනුවෙන්. ඉතින් මම හිතනවා මේ පටන් ගත්ත ව්‍යායාමය තව දුරටත් මේ සතියකින් දෙකකින් නවතින්නේ නැතුව දෙකින් දිගටම රට පුරා කරගෙන යන්න අවශ්‍යයි. ඉතින් ඒ වෙනුවෙන් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සංවිධානය සිහින බලකා තරුණ සංවිධානය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය.